අවසරයි අරහතුන් වහන්සේ නාම රූප හා නාම රූප පරිච්ඡේද ඥානය පිළිබඳ පොඩ්ඩක් පහදලා දෙන්න. ඒක යමියෝ ටිකක් ගැඹුරු දෙයක්. මේ සියලුම ක්‍රියාවන්ගේ කතා කළත් වචනෙන් ක්‍රියාවක් කළත් හිතින් සිටිවිල්ලක් හිතුවත් මේ නාම රූප කොටස් දෙකක් තියෙනවා. තේරුණාද? වචී සංකාරයක කාය සංකාරයක මනෝ සංකාරයක දෙකේම තියෙනවා නාම රූප කොටස් දෙකක්. මේ නාම කොටස තියෙන්නේ ඔබ ගාව වෙන්නත් පුළුවන් බාහිරෙන් වෙන්නත් පුළුවන්. රූප කොටස තියෙන්නේ බොහෝ දුරට බාහිර. එතකොට ඔබ ඇහෙන් දකින රූපයක නාම රූප කොටස් දෙකම තියෙනවා. රූප කොටස ඔබ ඇහෙන් දකින රූපේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස රූප කොටස. ඔය රූපය ඔබ ඇහෙන් දැක්කහම ඔබේ හිත ඇතුලේ ඇතිවන වේගය වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඔබ තුල ඇති වෙනවා. සමහරට තව බාහිර පුද්ගලයෙකුට ඒක වෙන්න පුළුවන්. එහෙමනොත් ඒ පුද්ගලයාටත් ඒක නා. ඉතින් ඒක නිසා මේ දෙක බෙදලා බලන්න පුළුවන් වෙන්න ඕන හැම වචනයකම හැම ක්‍රියාවකම හැම සිටිවිල්ලකම හැම චේතනාවකම. අන්න ඒක බෙදලා බලන්න පුළුවන් නම් අන්න ඒ පුද්ගලයා බොහොම ගැඹුරුයි බොහොම මේක මේ විභංග කරලා බලන්න ඕන. අන්න ඒ පුද්ගලයාට නාම රූප පරිච්ඡේද ඥානය කියන දේ ලැබෙනවා. ඒක සාමාන්‍ය මොන උගතෙකුටවත් ඉබේ ලැබෙන දෙයක් නෙමෙයි. මේ බුදුහාමුදුරන්ගේ ධර්මය හරියට තේරුම් ගත්ත පුද්ගලයෙකුට තමන්ගේ හැම ක්‍රියාවක්ම කතාවක්ම වචනයක්ම සිටිවිල්ලක්ම මේ නාම රූප කොටස් දෙකට පරිච්ඡේද කරන්න පුළුවන් බෙදන්න පුළුවන්. බෙදලා බලනකොට මේක විපරිණාමය දකින්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනකොට විපරිණාමයක් දකින්න. නාම රූප පරිච්ඡේද ඥානයත් ලැබෙනවා. ඉතින් ඒක නිසා රූප කියන කොටස ආපෝ තේජෝ ආයෝ පඨවි හතරක් වර්ණ ගන්ධ රස ඕජාත් හතරේව තියෙන්නේ. බාහිර ලෝකෙත් තියෙනවා ඔබ ගාවත් තියෙනවා. නාම කොටස කියන එක වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර මිනිස්සෙගේ හෝ සත්වයේ තුල විතරයි ඇති වෙන්නේ. ඒ දෙක බෙදලා බලන්න ඕන. ඒක ටිකක් ගැඹුරු තැනක් ගැඹුරු අවස්ථාවක්. ඒක නිකන් ලැබෙන එකක් නෙමෙයි. අනුස්සති වඩලා මේ ප්‍රගුණ වුණාම අර හිත පදන් වුණාම පුහුණු වුණාම පුරුදු වුණාම ওই නාම රූප පරිච්ඡේද ඥානය ලැබෙනවා. ඒක බොහොම බලවත් ඥානයක්. නාම රූප පරිච්ඡේද ඥානය ලැබූ පුද්ගලයාට සංකාර උපේක්ඛා ඥානයත් මුංචිත කම්මිතා ඥානයත් ලැබෙනවා කියලා ත්‍රිපිටකයේ බුදු දේශනාවේ තියෙනවා.